අද අපි අලවලින් රසවත් කෑමක් හදමුද? මම මේක මගේ බබාලා දෙන්නට හැදුවේ. මම හිතුවා මේක ඔයාලා එක්ක ෂෙයා කරගන්න ඕනේ කියලා. මම මේකට අලගෙඩි 5ක් ගත්තා. අලගෙඩි 5 හොඳට හොද ගන්න ඕනේ. ඊට පස්සේ මෙන්න මේ වගේ හොඳට පොතු ඇරගන්න. දැන් ආයෙත් හොඳට සෝද ගන්න. දැන් අල ටික මෙන්න මේ විදියට කපා ගන්න ඕනේ. දැන් අපි කපාගත්ත අල ටික ෆ්‍රිජ් එකේ උඩ කොටසේ විනාඩි 20ක් තියලා තියන්න ඕනේ. ෆ්‍රීස් කරගන්න ඕනේ. දැන් මේ හරියටම විනාඩි 20කට පස්සේ පෑන් එකකට තෙල් ටිකක් දාලා හොඳට රත් වුණාට පස්සේ මේ කපාගත්ත අල ටික හොඳට ගැඹුරු තෙලේ බෙද ගන්න ඕනේ. ගින්දර වැඩි කරගන්න එපා. ටිකක් මද රස්නෙන් තමයි බෙද ගන්න ඕනේ. මෙන්න මේ වගේ ගානට ආවට පස්සේ අපිට පුළුවන් මේක අයින් කරගන්න. මේ තියෙන්නේ අපි අර බෙදගත්ත අල චිප්ස් ටික. දැන් අපි මේ ටික බෝල් එකකට දාගමු. දැන් මම මේකට මිරිස් කුඩු තේ හැන්දකුයි ලුණු කුඩු ටිකකුයි දාලා හොඳට කලවම් කරගන්නවා. දැන් අපි අල චිප්ස් එක රෙඩි. දැන් තියෙන්නේ රස බලන්න. ටොමෑටෝ සෝස් ටිකකුයි චිලි සෝසුයි එක්ක මේක මාරම රසයි. එහෙනම් ඔයාලත් හදලා බලන්නකෝ. ගිහින් එන්නම්. බයි.